අපි කතරගම මහා දේවාලයට මුල්තැන් පූජාවට අපි ඒ සියලු අංග සම්පූර්ණ කතරගම මහා දේවාලයේ මුල්තැන් පූජාව සඳහා අපි අපේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් බැතිමතුන්ගේ අනුග්‍රහය ඇතුව අපි ඒවා ඉතාම පිරිසිදුව අංග සම්පූර්ණ කතරගම මහා දේවාලයට මේ මුල්තැන් පූජාවේ බඩු ටික අපි අරන් යන්න දැස් කරන්නේ. මේ ඇත්තටම සමහර බැතිමතුන් මේවා කරේ ගහගෙන ආවේ අපේ කතරගම ගණේමුල දේවාලයට. ඉතින් ඇවිල්ලා තමයි මේගොල්ලෝ අපිට දුන්නේ ඒ මමත් කියවා ටික ඉතාම බැතිබරව අරගෙන ආවා. කතරගම මහා දේවාලයට පූජා කරා. මේ තියෙන්නේ පොල්. මේ පොල් ගෙඩි මෙන් 10ක් කිලෝ දෙනවා. මේ තියෙන පොල් ටික. මේ ඉතාම හොඳ ඒ කියන්නේ ඒක ඉතාම ගහකින්ම කඩාගෙන තමයි මේ බැතිමතා ඉරක් දුන්නේ පොල්ටි. ඒ වගේ මේ පතු කැකුළු හාල් මෙතන පොල් ගත්තොත් පොල් ගෙඩි 10යි. හතු කැකුළු හාල් ගත්තොත් එහෙනම් හතු කැකුළු හාල් 12ක් තමයි ගන්නේ. මේ හතු කැකුළු ගත්තාම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන් මේක තා කියන්නේ මේ බැතිමතු කොච්චර මේක කොච්චර බැතිබර භවකි. ඒක කතරගම මහා දිව්‍ය රාජ්‍යයේ අපේ කතරගම මහා දේවතාවුන් වහන්සේ වෙන්නේ ආමත් බැතිබර. මෙන්න බලන්න හතු කැකුළු ඉන්නේ මේ වෙලාවේ හොයාගන්න දුර්ලභ අවස්ථාව. මේ තාමත් හොඳ හතු කැකුළු. ඒක හොඳම වටිනාම හතු කැකුළු තමයි ඒ පූජා කරන කෙනා අපේ ගෙනලා දුන්නා. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ හකුරු. හකුරු අපේ කිලෝ 4මාර ඉල්ලලා තියෙනවා. කිලෝ 5ක් තියෙනවා. කියන්නේ 4මාර එතකොට මේ පැකේජ් කිලෝ 5ක් තියෙනවා. ඉතින් අපි මේ පහම අපි දේවතාවුන් වහන්සේට පූජා කරනවා. ඒ වගේම මේ එලගෙතේ. එලගෙතේ ගත්තාම මේ අපි ගත්තේ හොඳයි කියන්නේ. ඒක තමයි අපේ බැති කියන්නේ ඒ අපේ දායකයෝ කියන්නේ අපේ බැතිමුතුන් ඒගොල්ලෝ අපිට හැමතිස්සෙම අංග සම්පූර්ණව ඒ දේ හොඳම දේ තමයි කියන්නේ. දැන් මෙතන ගත්තොත් මෙතන මුං ඇට තියෙනවා. ඊළඟ මෙතන තියෙනවා වියලි මිදි. මුදලක් ලං කියන්නේ වියලි මිදි කිලෝ 1යි. ඊළඟ මුං ඇට ගත්තොත් එහෙම එතන මේ විදිහට තඳලා තියෙන්නේ මුං ඇට කිලෝ 2යි. මුං ඇට ගත්තාම කියන්නේ හොඳම හරිය ලස්සනට කියන්නේ ඒ දැක්කහම හරි ආසයි දෙන විදිහට තමයි කියන්නේ. මේ හකුරු ගත්තාම දැන් ඔයාලා පේනවා කියන්නේ තාමත් හොඳ මට්ටමක හකුරු ටික. දෙකේට දැන් ඒ කියන්නේ මේවා දේවතාවුන් වහන්සේලා වෙන්නේ උපරිම සත්‍තහක් කියන්නේ. දැන් මේ එනසාල් ගෑන් 100ක්. දැන් එනසාල් ගත්තාම එනසාල් සමහර එනසාල් ගත්තාම අපි දන්නවා ඒක ගුණාත්මක භාව මදි. දැන් මේ ගන්න බලනකොට මේ එනසාල් ගත්තාම මේ අතර ගත්තොත් එහෙම අතේ මේ පොඩි කන් තෙල් ගතියක් එන එනසාල් වල. මේක මේ එනසාල් ගෑම් 100ක්. ඊළඟට ගත්තොත් එහෙම සීනි. ඒ සීනි ගත්තාම ඒත් අපේ ඒ කියන්නේ බැතිමුතු ගෙනත් දුන්නා. සීනි ගත්තොත් එහෙම කිලෝ 4මාරක් තියෙනවා. ඉතින් මේ නම එලගෙතේ බෝතලේ හතු කැකුළු හාල් 12යි. ඊළඟට මේ කජු. මේ කජු ගත්තාම අපි දන්න මුල්තැන් පූජාවට කජු තාමත් අත්‍යවශ්‍ය කිලෝයක් අපේ ගිල්ලා තියෙන මේ කජු කිලෝ එක. දැන් මේ ඒක කජු කිලෝ එක. මේ හැම දෙයක්ම අංග සම්පූර්ණ මුල්තැන් පූජාව සඳහා කතරගම මහා දේවාලයේ ඉල්ලන්නේ ඒ නිවර්දි ආකාරය. තාමත් පිරිසිදු. මේ බැතිමරු තමයි පූජා කරන්නේ. අපි මේකෙන් අපි අදහස් කරන මේ කතරගම මහා දේවාලයේ මුල්තැන් පූජාවට මේ දේවල් ඒ වගේ සමහර මුදල් වලින් දායකත්ව දෙනවා. ඉතින් ඒකට මේ හැම කෙනාට මම ප්‍රාර්ථනා කරන්නේ කිසිම අවස්ථාවක මුදල් ප්‍රශ්නයක් ඇති නොවේවා. ඒ වගේම මම ප්‍රාර්ථනා ඉගෙන ගන්න ළමයි දැන් මේ සාමාන්‍ය පිළිබඳව ඉන්න ඒ ළමයා අනිවාර්යෙන්ම ලංකාවේ පළවෙනිය වෙන්න ලැබේවා. ඒ ළමයා කරන පළවෙනි ලැබේවා. ඒ වගේ සමහර ළමයිගේ තියෙන සිහින මම අනාගතේ වෛද්‍යවරියක් වෙනවා. වෛද්‍යවරයෙක් වෙනවා. අනේ ඒ ප්‍රාර්ථනා සිද්ධ වෙනවා. ඒ වගේ සමහර ව්‍යාපාර කටයුතු. ඒ ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම නිරෝගී බව ඇති. දැන් තව සමහර බලාපොරොත්තු දරු සම්පත්. දැන් දරු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම තව සමහර ආර්ථික තමන්ගේ එක බැතිමතෙක් තමන්ගේ දරුවා ගැන කිසිම තොරතුරක් නැහැ මේ වෙනකොට. ඉතින් අපි ඒක ප්‍රාර්ථනා ඒ දරුවා කතරගම හාමුදුරුවෝ හසෙන් මේ පූජාව කියලා ඉවරනකොට මේ දරුවා ගැන
දරුවා දෙදෙනෙක් ලැබේවා කියලා. මේ තව සමහර අය ඉන්නවා තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ව නාලා ගිහිල්ලා. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන මගේ ස්වාම පුරුෂයා ළඟට අනේ ඒක සියම වේවා කියලා. මොකද මේ කතර දේ හාමුදුරුවන්ගේ අපි ඉල්ලන සෑම කාරණාවම උන්වහන්සේලා සමහර ඒවා ශනිකව විසඳන සමහර කලක් ගිල ඒ හැම දෙයක්ම ස්ථිත කරනවා. ඒකනේ ඉතින් මුළු ලංකාවෙම කතර දේ උන්වහන්සේ වඳින්නේ ඉන්දියාවේ ඇත්තේ. ඉතින් වෙලා තියෙන අපි ගත්තාම සමහරලාට මේ අපිට දැන් සමහර කාරණා එක පාට වුණ නැතුනම අපිට අපේලා තියෙන අපේ තියෙන පුටජන ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය, පුටජන ස්වභාවය අපි ඉතින් ගොඩක් සමහරලාට දෙවියන්ත් එක්ක අපි තරහක් කරනවා. එහෙම කරන්න එපා. ඔගොල්ලෝ දෙවියන් කෙරේ ප්‍රේම භක්තිය මේ දේවල් කරා. ඊළඟ අධ්‍යාපනයේ දියරන දරුවන්ගේ අධ්‍යාපනයේ බලවත් වීම. ඉතින් මේ හැම එක්කෙනා මේ අද රටේ ඇත්තටම සෙනගට මේ හරි අපහසුයි. ඒ අපහසුතාව තිබ්බහම මම කතරගම යනවා කිව්ව වෙලාව ඉඳන් මම මේ කතරගම යනවා කියපු වෙලාව ඉඳන් මුල්තෙන් පූජා දෙන්න මම අංග සම්දෙනවා කිව්වම හැම එක්කෙනාම මට කතා කරා කෝල් කරා සමහර මගේ දැංගුබද සල් දැම්ම සමහර බඩු සමහර කාන්තාව එහෙම මට දුකෙත් බෑ. ඒ කියන්නේ ඇත්තටම දැන් මේ හාල් එකක් ඉතින් මෙහෙම අමාරු මේ කිලෝ 12ක පාට උස්සගෙන මේ හාල් එක ඔළුයි සමහර සීනි ඕම කරේ ගහගෙන ඒවා දැක්කහම ඇත්තටම පිරිමියෙක් කැරිලා මට හරි දුකක් හිතුණා. කියන්නේ මෙහෙම කාන්ත ඉතින් මේ දෙවියන් කෙරේ විශ්වාසය. ඒ විශ්වාසය ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට විශ්වාසවන්තව වැඩ කරා. ඔයගොල්ලන්ට හැමදේම සාර්ථක වෙනවා. එන කතන දිහාඳුනන පිළිහිට ලැබේවා කියලා